හෙලෝ හැමෝටම අද ඔයගොල්ලෝ විතරනේ මිලිටරි ෆ්‍රන්ට් YouTube channel එකෙන් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අපි අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ USS ඒබ්‍රහම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙතෙක් ඉදි කරලා තියෙන බලවත්ම නැවුලින් එකක් ගැන තමයි. ඉතින් අනිවාර්යයෙන්ම අපේ මිලිටරි ෆ්‍රන්ට් YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක අනිත් අය බලාගෙන share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් ඉස්සරහට වීඩියෝ එක කරන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඉල්ලීමක් ගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි අද කතා කරමු මෙතෙක් ලෝකයේ ඉදිකරන ලද හොඳම ශක්තිමත්ම සහ යුද්ධමය අතින් බලවත්ම නැව්වලින් එකක් වන USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගැන. USS ඒබ්‍රහම් ලින්කන් CVN 72 යනු එක්සත් ජනපද නාවික හමුදාව විසින් මෙතෙක් ඉදිකරන ලද බලවත්ම නැව්වලින් එකක්. පුරාවෘත්ත නිමිට්ස් පන්තියේ ගුවන් යානා නෞකාවේ පස්වන නෞකාව ලෙස එය ලොව පුරා ඇමරිකානු හමුදා බලය ප්‍රක්ෂේපණය කිරීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. ඉදිකිරීම 1984 නොවැම්බර් 3 වන දින වර්ජිනියාවේ තමයි කරලා තියෙන්නේ. එහිදී තමයි මෙම නෞකාව මුලින්ම දියත් කිරීම සහ නාවික කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. නෞකාව 1988 පෙබරවාරි 13 වන දින දියත් කරන ලද අතර 1989 නොවැම්බර් 11 වන දින නිල වශයෙන් සේවයට යොදවලා තියෙනවා. එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් නමින් නම් කරන ලද මෙම නෞකාව ඩොලර් බිලියන 3කට වඩා වැඩි වියදමකින් ඉදිකරන ලද අතර ලෝකයේ ඕනෑම තැනක ක්‍රියාත්මක විය හැකි පාවෙන ගුවන් කඳවුරක් ලෙස මෙය ක්‍රියා කිරීමට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපි මෙම නෞකාව ගැන කතා කළොත් එහෙම එහි දිග ආසන්න වශයෙන් මීටර් 333 අඩි වලින් ගත්තොත් 1092ක් වන අතර එය සම්පූර්ණයෙන්ම පටවන විට ටොන් ලක්ෂයකට ආසන්න වඩා විස්ථාපනය කරනවා. ඒ වගේම USS ඒබ්‍රහම් ලින්කන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාර දෙකකින් බලගැන්වෙන අතර එමකින් ඉන්ධන පිරවීමකින් තොරව දශක ගණනාවක් ගමන් කිරීමට ඉඩ සලසනවා. වාහක නෞකාවලට නොට් 30ක් ඉක්මවන වේගයකින් අපි සිංහලෙන් කිව්වොත් ඒකට ගැට කියලා කියන්නේ වේගයකින් ළඟා විය හැකි අතර නාවිකයින් නියමුවන් සහ සහායක කාර්ය මණ්ඩලය 5000කට වඩා වැඩි සංඛ්‍යාවක් රැගෙන යාමේ හැකියාව තියෙනවා මේ නෞකාවට. එහි දැවැන්ත පියාසරි තට්ටුව ප්‍රහාරක ජෙට් ඉලෙක්ට්‍රොනික ගුවන් යුද ගුවන් යානා හෙලිකොප්ටර් සහ නිරීක්ෂණ වේදිකා ඇතුළුව ගුවන් යානා දුසින් ගණනක් දියත් කර නැවත ලබාගත හැකි ජංගම ගුවන් තොටුපළක් ලෙස සේවය කරනවා. ඒ වගේම නෞකාව දියුණු සටන් පද්ධති රේඩාර් ජාල මිසයිල් ආරක්ෂක සහ සතුරු පරිසරවල සටන් මෙහෙයුම් වලට ඔරොත්තු දීම සඳහා ශක්තිමත් කරන ලද පැවැත්මේ ලක්ෂණ සහිතව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙය සේවයට පිවිසීමෙන් පසු USS ඒබ්‍රහම් ලින්කන් ලොව පුරා හමුදා මෙහෙයුම් රැසකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියට සහභාගී වෙනවා. 1991 දී එහි මංගල යෙදුමේදී වාහක නෞකාව පැසිෆික් කලාපයේ මෙහෙයුම් සඳහා සහාය වූ අතර පසුව පිලිපීනයේ පිනිටෝබෝ කන්ද පුපුරා යාමෙන් පසු මානුෂීය මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර දසදහස් ගණනක් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඉවත් කිරීමට උපකාරී වෙලා තියෙනවා. පසුව නෞකාව පර්සියානු ගල්ෆ් වෙත යොතවා ගල්ෆ් යුද්ධයෙන් පසුව සන්දාහ මෙහෙයුම් සඳහාද සහාය වෙමින් සහ ඉරාකයේ හරහා පියාසර තහනම් කලාපය බලාත්මක කරලා තියෙනවා. ඉන් පසු වසරවලදී ඒබ්‍රහම් ලින්කන් ප්‍රධාන එක්සත් ජනපද හමුදා ව්‍යාපාරවල ප්‍රධාන වත්කමක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඔපරේෂන් සදර්න් වෝව් සහ ඔපරේෂන් එන්ඩියුරින් ෆ්‍රීඩම් සහ ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම් යන ගුවන් යානාවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ඉරාක යුද්ධය අතරතුර වාහකයෙක්ගෙන් දියත් කරන ලද ගුවන් යානා දහස් ගණනක් සටන් මෙහෙයුම් සිදු කර අතර මිලිටරි ඉලක්කවලට පහර දුන් අතර සන්දාන භූමි හමුදාවන්ට සන්දාන ගුවන් සහාය ලබා දීලා තියෙනවා. ඒ වගේම එහි ගුවන් අංශ දසදහස් ගණනක් පියාසර පැය රැස් කර අතර ඒබ්‍රහම් ලින්කන් එහි පරම්පරාවේ වඩාත්ම සටන් පරීක්ෂකයා කරන ලද වාහකයන්ගෙන් එකක් බවට පත් වෙලා තියෙනවා. සටනින් ඔබට USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ප්‍රධාන මානුෂීය සහ ආපදා සහන මෙහෙයුම්ද සිදු කර ඇත. 2004 දී ඉන්දියානු සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමියෙන් පසුව නෞකාව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට ආධාර පහසුකම්
සහ වෛද්‍ය ආධාර ලබා දීලා තියෙනවා. ගුවන් යානා වාහක නෞකාවකින් යුද්ධයේ අවිපමණක් නොව ගෝලීය අර්බුදයකදී ජීවිතාරක්ෂක ආධාර ලබා දිය හැකි වේදිකාවක් බවට ඒ නැවතත් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම 2013 සහ 2014 අතර නෞකාව දැවැන්ත ඉන්ධන පිරවීමේ සහ සංකීර්ණ අලුත් ඇඩියාවකට RCOH විදිහට තමයි අපි හඳුන්වන්නේ. භාජනය වූ අතර එය එක්සත් ජනපද නාවික යාත්‍රාවක් සිදු කරන ලද විශාලම නවීකරණ ව්‍යාපෘතිය විදිහට හඳුන්වනවා. මෙම කාලය තුළ එය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉන්ධන පිරවීම් සහ සටන් පද්ධති වැඩි දියුණු කිරීම සහ ගුවන් යානා හැකියාවන් නවීකරණය කරන ලද අතර එමගින් නෞකාව ඉදිරි දශක ගණනාවක් ක්‍රියාත්මක විය හැකි බවට සහතික වෙලා තියෙනවා. මෙම නවීකරණ ප්‍රයත්නය සඳහා මිනිස් පැය මිලියන 2.5කට වඩා ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම අද වන විට USS ඒබ්‍රහම් ලින්කන් එක්සත් ජනපද නාවික බලයේ වැදගත්ම අංශයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම වාහක ප්‍රහාරක කණ්ඩායමක ප්‍රමුඛයා ලෙසද ක්‍රියාත්මක වන්නේ ඉන්දු පැසිෆික් සහ මැද පිරිදික් කලාපයේ පුරා පුහුණු අභ්‍යාස ආරක්ෂක මුල සංචාරක සහ උපාය මාර්ග යෙදවීම් දිගටම සිදු කරනවා. මෙම වාහක දියුණු තාක්ෂණ හමුදා ශක්තිය සහ ගෝලීය ප්‍රවේශයේ එකතු වන නියෝජනයක් කරන අතර එක්සත් ජනපදයට පෘථිවියේ ඕනෑම තැනක ගැටුම් මානුෂීය විපත් සහ නැගී එන ආරක්ෂක අභියෝග වලට වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිසා ඉඩ සලසනවා. අපි කතා කරමු දැන් මේ USS ඒබ්‍රහම් ලින්කන් යුද්ධ නෞකාවේ එන්ජිම ක්‍රියා කරන ආකාරය පිළිබඳ. USS ඒබ්‍රහම් ලින්කන් යනු ලොව විශාලම සහ බලවත්ම ගුවන් යානා වාහක වලින් එකක්. මේ යෝධ නෞකාවේ විශේෂත්වය වන්නේ එය බොහෝ නැවුමෙන් ඩීසල් ඉන්ධන මත ධාවනය නොවීමයි. ඒ වෙනුවට එය න්‍යෂ්ටික බලය තමයි භාවිතා කරන්නේ ධාවනය කරන්න. නෞකාව තුළ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් ඇති අතර ඒවා නෞකාවේ යෝධ එන්ජින් මෙන් ක්‍රියා කරනවා. ඒ වගේම මෙම ප්‍රතික්‍රියාකාරක න්‍යෂ්ටික විකණ්ඩනය ලෙස හැඳින්වෙන පාලිත ක්‍රියාවලියේදී යුරේනියම් පරමාණු බෙදීමෙන් විශාල තාපයක් නිර්මාණය කරනවා. ඉන්පසු තාපයේ ජලය අධික පීඩනයෙන් වාෂ්ප බවට පත් කිරීමට යොදා ගන්නවා. මෙම වාෂ්ප ඉතා වේගයකින් ඉහළ වේගයකින් භ්‍රමණය වන දැවැන්ත ටර්බයිනයක් කරහා ගලා යනවා. භ්‍රමණය වන ටර්බයිනය නෞකාවේ පිටිපස ඇති විශාල ප්‍රචාලක හතරක් සම්බන්ධ කර ඇත. ප්‍රචාරක හැරෙන විට ඒවා නැව ජලය හරහා තල්ලු කරනවා. නෞකාවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මගින් එතරම් ශක්තියක් නිපදවන අතර USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ ඉන්ධන පිරවීමකින් තොරව වසර ගණනාවක් ලොව පුරා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. සාමාන්‍ය නැව් ඉන්ධන ලබා ගැනීම සඳහා නිතිපතා නතර කළ යුතු වුවද මෙම ගුවන් යානා වාහක නෞකාව දිගු කාලයක් මුහුදේ රැඳී සිටිය හැකි අතර ප්‍රධාන වශයෙන් එහි කාර්ය මණ්ඩලය සඳහා ආහාර සහ සැපයුම් මගින් සීමා වෙනවා. ඒ වගේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරයේ නෞකාව චලනය කිරීමට වඩා යඩි යමක් සිදු කරනවා. රේඩාර් පද්ධති පරිගණක සංවේදන උපකරණ ආලෝකකරණය සහ වායු සමීකරණ සෝපාන වැඩමුළු සහ ගුවන් තට්ටුවේ ප්‍රහාරක ජෙට් යානා දියත් කරන පද්ධතිය තුළුව යානයේ ඇති සියල්ල සඳහා විදුලිය මෙමගින් ජනනය කරනවා. ප්‍රචාලක පද්ධතිය අශ්ව බල 2,60,000ක් පමණ නිපදවන අතර එමගින් ටොන් ලක්ෂයකට වඩා වැඩි බරක යුද නෞකාවක් චලනය කිරීමට තරම් බලවත් වෙනවා. වාහක නෞකාව නොට් 30කට වඩා වැඩි වේගයකින් ගමන් කර හැකි. එනම් පැයට කිලෝමීටර් 55කට වඩා වැඩි. ආරක්ෂාව සඳහා ප්‍රතික්‍රියාකාරක නෞකාව තුළ ගැඹුරින් පිහිටා ඇති අතර ඝනවානයේ බිත්ති සහ බහු ආරක්ෂක පද්ධති මගින් ආරක්ෂා කරලා තියෙනවා. විශේෂයෙන් පුහුණුවල න්‍යෂ්ටික ඉංජිනේරුවන් ප්‍රතික්‍රියාකාරක ආරක්ෂිතව ක්‍රියාත්මක කරන බව සහතික කිරීම සඳහා පැය 24 පුරා මෙම පද්ධතිය නිරීක්ෂණය කරනවා. සරලව කියවහොත් USS ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ න්‍යෂ්ටික බලාගාරයකින් බල ගැන්වෙන පාවෙන නගරයක් වගේ. එහි දියුණු එන්ජින් පද්ධතිය සහ දහස් ගණනක නාවිකයන් දුසීම් ගණනයෙන් ගුවන් යානා රැගෙන යාම සහ ලෝකයේ ඕනෑම තැනකට ක්‍රියාත්මක වීමට හැකිවන අතර මෙතෙක් ඉදි කරන ලද බලවත්ම යුද නැව් වලින් එකක් ලෙස පවතිනවා. මෙම ඇදහිය නොහැකි තාක්ෂණය USS ඒබ්‍රහම් ලින්කන් එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධාන කොටසක් සහ නවීන නාවික බලයේ සංකේතයක් ලෙස පැවැත්මට එක්වෙන්න තවත් හේතුවක්. ඒ වගේම අපි කතා කරමු දැන් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සටන් බලය සහ එහි ප්‍රහාරක හැකියාව පිළිබඳ.
USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව හුදෙක් නෞකාවක් නොවේ. ඒ ලෝකයේ ඕනෑම තැනක බලය ප්‍රතික්ෂේපණය කර හැකි පාවෙන හමුදා ගුවන් කඳවුරක්. නිමිට්ස් පන්තියේ ගුවන් යානා වාහකයක් ලෙස එහි ප්‍රධානම අවිය වන්නේ නෞකාවේම සවිකර ඇති තුවක්කුව මිසයිල් වලට වඩා ඒ රැගෙන යන විශාල ගුවන් යානා සංඛ්‍යාව. වාහක නෞකාව ප්‍රහාරක ජෙට් යානා ඉලෙක්ට්‍රොනික යුද ගුවන් යානා සහ ගුවන් පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානා ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානා දුසින් ගණනක් ක්‍රියාත්මක කළ හැකිය. මෙම ගුවන් යානා වලට ගුවන් ආරක්ෂක නිරීක්ෂණ ඔත්තු බැලීම් හමුදා ඉලක්කවලට එරෙහිව නිරවද්‍ය ප්‍රහාර භූමි හමුදාවන්ට සහාය වීම, සමුද්‍ර මුර සංචාර සහ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළුව පුළුල් පරාසයක මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව පවතිනවා. නෞකාවේ විශාලම ශක්තීන්ගෙන් එකක් වන්නේ ඕනෑම කාලගුණික තත්ත්වයකදී දිවා රැ නොනවත්තා ගුවන් යානා දියත් කර නැවත ලබා ගැනීමේ හැකියාවයි. මේ හමුදා මෙහෙයුම් අතරතුර වාහකයට සහ එහි ගුවන් අංශයට නිරන්තර පැවැත්මක් පවත්වා ගැනීමට ඉඩ සලසනවා. වාහකයාගේ ගුවන් යානා එහි ප්‍රහාරක බලයෙන් වැඩි කොටසක් සපයන නමුත් නෞකාවේ ගුවන් යානා මිසයිල් සහ වෙනත් තර්ජන වලින් ආරක්ෂා වීමට නිර්මාණය කර ඇති ආරක්ෂක පද්ධතිද ඇත. මෙම පද්ධති වලට දියුණු රේඩාර් ජාල, ඉලෙක්ට්‍රොනික යුද උපකරණ, මිසයිල් ආරක්ෂක පද්ධති සහ සමීප දුර ආරක්ෂක ආයුධ ඇතුළත් වෙනවා. USS ඒබ්‍රහම් ලින්කන් කලාතුරකින් තනියම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එය සාමාන්‍ය වාහක ප්‍රහාරක කණ්ඩායමක කේන්ද්‍රස්ථානීය ලෙස සේවය කරන අතර එය මඟ පෙන්වන මිසයිල්, ක්‍රූස් මිසයිල් සහ සබ්මරීන් සහ ආධාරක නැව් වලට ඇතුළත් විය හැකිය. එක්ව මෙම යාත්‍රා ස්ථිර ආරක්ෂක නිරීක්ෂණ සහ දිගු ප්‍රහාරක හැකියාව සපයනවා. එහි සේවා ඉතිහාසයේ පුරාම USS ඒබ්‍රහම් ලින්කන් ලෝකයේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන හමුදා මෙහෙයුම් සඳහා සහභාගී වෙලා තියෙනවා. වාහකයෙන් දියත් කරන ලද ගුවන් යානා ප්‍රියාසර තහනම් කලාප බලාත්මක කිරීම සහ ගුවන් මුර සංචාර පැවැත්වීමේ සිට සන්දාන මෙහෙයුම් වල මානුෂීය ආධාර ප්‍රයත්නයන්ට සහාය වීම දක්වා මෙහෙයුම් සඳහා සහභාගී වෙලා තියෙනවා. USS ඒබ්‍රහම් ලින්කන් විශේෂයෙන් බලවත් වන්නේ එහි සංචලනතාවය විඳ දරා ගැනීම සහ ගුවන් සේවා හැකියාව සහ සංයෝජනයයි. එය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බැවින් ඒ දිගු කාලයක් සඳහා යොදවා තබා ගත හැකි අතර එය ස්වදේශීය වරායන්ගෙන් දුරස්ථව අර්බුද වලට වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසනවා. සරලව කිවහොත් USS ඒබ්‍රහම් ලින්කන් ජංගම ගුවන් තොටුපොළ අනදින මධ්‍යස්ථානයක් සහ ගුවන් හමුදා කඳවුරක් ලෙස ක්‍රියා කරනවා. ගුවන් යානා රැක යාමට දහස් ගණනකට පිරිසට සහභාගී වීම සහ ඒ විශාල දුරක් කරා ක්‍රියාත්මක වීමට එහි ඇති හැකියාව මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම බලගත යුද නෞකාවක් බවට පත්කරන ලද නූතන නාවික මෙහෙයුම් සඳහා ප්‍රධාන අංගයක් විසියට හඳුන්වනවා. ඒ වගේම දශක ගණනාවක් තිස්සේ මෙම පාවෙන යෝධයා ලොව සාගර හරහා යාත්‍රා කර ඇති අතර දහස් ගණනාවක් නාවිකයන් සහ මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම දියුණු ගුවන් යානා කිහිපයක් රැගෙන යනවා. ඒ වගේම සටන් මෙහෙයුම් වල සිට මානුෂීය මෙහෙයුම් දක්වා ඒ නූතන යුගයේ වැදගත්ම සිදුවීම් කිහිපයකට සැලකිය යුතු ලෙස කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම කතා කළොත් එහෙම ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් ලෙස ජාතික බලයේ සංකේතයක් ලෙස හෝ මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම ආකර්ශනීය නැව් වලින් එකක් ලෙස සැලකුවොත් USS ඒබ්‍රහම් ලින්කන් නාවික ඉතිහාසයේ කැපී පෙනෙන විජයග්‍රහණයක් ලෙස අද වන විටත් පවතිනවා. එහෙනම් වීඩියෝ අවසානයේ දක්වා හිටියට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ දිගටම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම අපේ Military Front YouTube channel එක subscribe කරලා වීඩියෝ එක අන්තර බලන්න share කරලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න නමතක් කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් goodbye.